මොකද්ද මේ PRF ට්‍රීට්මන්ට් එක කියලා? අද අපි කතා කරන්නේ අපේ ක්ලිනික් එකෙන් අලුතෙන්ම අඳුනලා දෙන PRF ට්‍රීට්මන්ට් එක ගැන. මොකද්ද මේ PRF ට්‍රීට්මන්ට් එක කියලා කියන්නේ? ඔයගොල්ලෝ අහලා තියෙනවනේ PRP එක, ඒ කියන්නේ platelet rich plasma කියන එක. PRF කියන්නේ platelet rich fibrin කියන එක. එතකොට අද අපි කතා කරමු මොකද්ද මේ දෙකේ වෙනස කියලා. PRF එකේදී අපි කිසිම ඇඩිටිව් එකක් නැත්නම් ඇන්ටිකෝගුලන්ට් එකක් පාවිච්චි කරන්නේ නැහැ. PRP එකේ ඔයගොල්ලෝ දන්නවා අපි ඇන්ටිකෝගුලන්ට්ස් පාවිච්චි කරනවා. එතකොට මේක 100%ක්ම නැචරල් ප්‍රොඩක්ට් එකක් විදිහට තමයි එන්නේ. PRF එකේදී growth factors මේක නිසා දින ගණනාවක් පුරාවටම රිලීස් වෙනවා. ඒක නිසා අපිට දීර්ඝකාලීන ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒ වගේම මෙතනදී platelets විතරක් නෙවෙයි white blood cells, stem cells වැනි අනිකුත් දේවලුත් අඩංගු නිසා අපිට වඩාත් හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. එතකොට PRF එක අපිට hair regrowth එකට, ඒ වගේම face එකේ acne scars, fine lines වගේ දේවල් අඩු කරගන්න වගේම wound healing වලට සහ joint pains වලටත් use කරන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ අදම එන්න බ්‍රිටානා මෙඩිකා එකට PRF ට්‍රීට්මන්ට් එකේ වෙනස බලා ගන්න.